Hi guys. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලක්ෂරි ග්ලෑම් සයිට් එකකට. නේද? ඔව්. අපේ පිටිපස්සෙන් පේන්නේ අද අපි ඉන්න සිලින්ඩර් පොට් එක. ඉතින් මේ වගේ පොට් 4ක් තියෙනවා මේ ඒරියා එකේ. අපි බලමු කොහොමද මෙතන තියෙන්නේ කියලා. මේක ඇවිල්ලා අලුත ඕපන් කරපු එකක් නේද? ඔව් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මේ ප්ලේස් එක ගැන විස්තර ඔයාලට ගොඩක් කියන්න තියෙනවා. ඒ විස්තරහට කියන්නම්. ඒ වගේම පොඩ්ඩක් ඉන්න අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතකොට ඔයාලට මේ ප්ලේස් එක කොහොමද කියලා දැනගන්න පුළුවන්. පුළුවන්. එහෙනම් අපි බලමු දැන් මේ වටේ ලස්සන ලොකේෂන් එක. ලොකේෂන් එක මොන වගේද මොන වගේ ප්ලේස් එකකද මේක තියෙන්නේ කියලා අපි බලමු. ඔයාලා මෙච්චර වෙලා දැක්කේ අද අපි ඉන්න ප්ලේස් එකේ එළිය මොන වගේද කියලානේ. ඉතින් අද බලමු අපි මේකේ අපි ඉන්න රූම් එකේ ඇතුළ මොන වගේද කියලා. මේ තමයි මේකේ බෙඩ් එක. මේ විදියට සිටින් ඒරියා එකක් තියෙනවා. පොඩි පුටු දෙකක් තියලා මේසයක් තියලා ටී කොෆි හදාගන්නත් ඒ ෆැසිලිටිස් උත් තියෙනවා නේද? ඔව් ඒ වගේම මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා අපිට. ඔව්. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. මේකෙත් අර වගේම කෑම මෙනු එකක් තියෙනවා නේද? ඔව්. අපිට මේ කෑම ගන්න ඕන නම් මෙනු කාඩ් එකට අනුව එතනින් ඕඩර් එක දාන්න පුළුවන්. ඒ වගේම මේකේ ලස්සන බාත්රූම් එකක් තියෙනවා. ඒක පෙන්නන්න ඕන. මෙතනින් තමයි වොෂ්රූම් එකට යන්න තියෙන්නේ. එන්නකෝ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි මීට කලින් දැක්කලා නෑ මේ විදිහට හදපු වොෂ්රූම් එක. ලස්සන හැබැයි නේද? ලස්සන පොඩි ඉඩ ප්‍රමාණයක ඒක උපරිම ප්‍රයෝජනය අරගෙන ලස්සනට හදලා තියෙනවා. මේ මිරේ එකත් මරුනේ තියලා තියෙනවා. ඒක තමයි. යමු අපි. යා. මේකෙත් අපිට බෙඩ් එකේ ඉඳන් බැලුවම ෆූල් එකයි ඉස්සරහා view එකකුයි තියෙනවා. තියෙනවා. වෙල්ලයක් මැද තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. මේකේ මේ වගේම තව එකක් තියෙනව නේද? ඔව්. ඔයාලා දැකලා ඇති සමහර විට කිරිබත්ගොඩ තියෙන ග්ලෑම්පින් සයිට් එක. ඒත් මේ ඉන්ටීරියර් එකටමයි හදලා තියෙන්නේ. ඒකත් මෙයාලගේම ප්‍රොපර්ටි එකක් තමයි. කියන්නේ මේ හෝම ගම තියෙන එකයි කිරිබත්ගොඩ තියෙන එකයි දෙකම එකම විදියට යන කන්සෙප්ට් එකකට තමයි හදලා තියෙන්නේ. ඒ දෙකම එක්කෙනෙක්ගේ නේද? ඔව්. අපි විස්තර දාමු පල්ලෙහින්. පල්ලෙහින් දාන්න. ඉතින් ඔයාලට මෙතෙන්ට එන්න ඕන නම් අපි contact details ඔක්කොම අපේ description එකේ දාලා තියෙනවා. එතනින් ගිහින් බලන්න. අපි දෙන්නත් එක දැන් හදන්නේ පූල් එක පැත්තට යන්න. මොකද කියන්නේ? බහිමු. ඔව්. පූල් එකට. මොකද තා චුට්ටක් කියලා යනකොට වහින්න පුළුවන්. වැහි අඳුරක් තියෙනවා. අපි එනකොටත් වැස්සේ ආවේ. අපි කොහොමත් එළියට බැස්සොත් වහිනවනේ. වහිනවනේ. මේ ඉතින් අපි දැන් යන් පූල් එක පැත්තට. මේ තියෙන්නේ අපිට පිටිපස්සෙන් පූල් එක. යමුනේ. යා එහෙනම් අපි පූල් එකට යන්න ලෑස්ති වෙලා ඊට පස්සේ පූල් එකට බැහැලා බලමු කොයි වගේද කියලා. අපි දැන් පූල් එකට බහින්න හදමු. සදකෙමි මත පාපියතිය කෙබේනියාමල් සුවදත සදකෙමි මත පාපිය
ඔයාට මොනවා හරි කියන්න තියෙද? ඇයි? බෝධ ඇවිත් ඉන්නේ. අපි ඇවිල්ලා ද ග්ලෑම්ප් හෝමගම මේ තියෙන්නේ අපේ පිටිපස්සෙන් අද අපි ඉන්න. සිලින්ඩර් පොඩ් එක මේ විදිහේ පොඩ් 4ක් තියෙනවා නේද? ඒ 4ට මේ විදිහේ පූල් එකක් තියෙනවා. ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඉතින් රූම් එක ඇතුළත් ඔයාලා කලින් දැක්ක සුපර් ලක්ෂරි විදියට තියෙනවා. ඔව්. දැන් අපි දෙන්නත් එක පූල් එකට බහැලා ඉන්නවා. මේ පැත්තෙන් අපිට මේ පැත්තෙන් ඉර බහැලා යනවා. ඒක බලන්න තිබ්බා වැහි වලාකුළුත් එක පොඩ්ඩක් නිකන් මොඳ වෙලා වගේ ඔව් ඉන්නේ. මොකද මේ වැස්ස දවස් නිසා මේ දවස් ටිකම වහිනවා. කන්න හදන්නේ. ඉතින් අද රෑට අපි දෙන්න කන්නේ බිරියානි. ඔයාලට මේ ප්ලේස් එකට ආවොත් එහෙම මෙතන තියෙනවා මෙනු කාඩ් එකක්. ඒ කාඩ් එකෙන් ඔයාලා කැමති කන්න කැමති මොනවද කියලා සිලෙක්ට් කරලා මෙතනට කිව්වට පස්සේ යාලා රෑට arrange කරලා දෙනවා ඒක. ඉතින් අපේ එක රෙඩි වෙලා ආවා. අපි දෙන්න දැන් කන්න හදන්නේ. මොකද කැමගේ තත්ත්වේ? රසයි. පොඩකින් බලන්න. කෑම එක රසයි. ඔයාලට මෙතන උදේට උනත් කැම ගන්න පුළුවන් නේද? ආවට පස්සේ උදේට දවල්ට රෑට තුන් වේලම ඔයාලට මොනවද ඕනේ ඒව ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ප්‍රයිවසි එකත් හොඳටම තියෙනවා නේද? ඔව් ප්‍රයිවසි එක හොඳයි. ඔයාලා දකින්න ඇති දෙපැත්තෙන්ම වහලා තියෙන කියන්නේ මේ එක සිලින්ඩර් පොට් වලින් එකකින් එකක් වෙන් කරලා තමයි තියෙන්නේ. අපි ඇවිල්ලා අපි මේක බුක් කරාම ඒක අපිට විතරයි වෙන කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් එතනින් ප්‍රයිවසි එක හොඳයි, සේෆ්ටි එක හොඳයි. ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. Good morning guys. ඉතින් අපි දැන් ටිකක් කළා වෙනවා නැගිටලා අපි රෙඩි වුණා. ඉතින් මෙතන උදේ ගත්තාම වෙනම වයිබ් එකක් තමයි උදේට තියෙන්නේ. ඉස්සරහින් තියෙන්නේ වටේටම තියෙන වෙල්ලාය නේද? ඔව් වෙල්ලාය. මේක තියෙන්නේ හෝමගම. ඔයාලට කලින් කිව්වා හෝමගමත් ඇතුළට ඇවිල්ලා වෙල්ලායක් මැද තමයි මෙතන තියෙන්නේ. වටේට කුරුල්ලොන්ගේ සද්ද ඊයේ රෑ ඉඳන් මෙහෙම එක කුරුල්ලොන්ගේ සද්ද මේ ඇහෙනවා. මේ දැනුත් අර කුරුල්ලෝ පියාඹන ගන්නවා. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ප්ලේස් එක ගැන කිව්වොත් එහෙම ඔයාලට බුක් කරගෙන කපල් ඩේ අවුටින් වලට ඒ වගේම කපල් නයිට් අවුට්, ෆැමිලි ෆන්ක්ෂන්, ෆ්‍රෙන්ඩ්ස් ලත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් මේ ප්ලේස් එක නේද? ඔව් ඒ වගේම මෙතන ඔයාලට කතා කරලා බාබකියු හදාගන්න පුළුවන්. පුළුවන්. ඔව් ඒකට ඕනි බාබකියු මැෂින් එහෙමත් මෙතන තියෙනවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති ඊයේ ඇවිල්ලා එළියේ පොඩි වෙනම හඩ් එකක් තියෙනවා. එතන ඉන්න පුළුවන්. ඒ වගේම පූල් එක තියෙනවා. මිනි ගාඩන් එකක් තියෙනවා. එහෙනම් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ දැන්. මේ ප්ලේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. බුකින් එකක් දාගන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ contact number ඔක්කොම දාලා තියෙනවා අපි. ඔක්කොම දාලා තියෙනවා. ඒ වගේම වෙනස් විදියකට තියෙන වෙනස් ප්ලේස් එකක් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ වගේ ලංකාවේ මම දැකලා තියෙන්නේ මේ හෝමගම ප්ලේස් එකයි මෙයාලගම තියෙනවා කිරිබත්ගොඩ. ඒ ප්ලේස් එක තමයි. මේක නම් අලුතෙන් ඕපන් කරේ නේද? මේක දැන් ඕපන් කරලා මාසයක් වගේ කාලයක් වගේ පොඩි කාලයක් වෙන්නේ. ඉතින් අපි ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ ප්ලේස් එකේ ගත්තා. එහෙනම් අපි දැන් චෙක් අවුට් වෙලා යන්න හදන්නේ. ආයිමත් දවසක මේ වගේ ලස්සන ප්ලේස් එකකින් හම්බ වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මේ ප්ලේස් එක ගැන හිතුණු දේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ page එක follow කරන්න.
අපි ඉන්නවා TikTok, Facebook, Instagram මේ pages follow කරන්න. එහෙනම් අපි ගියා. Bye.